ගණේමුල්ලේ සංජීව නැමැති පාතාල නායකයා අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී ඝාතනය කිරීමේ ප්‍රධාන සැලසුම්කාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නේපාලයේ බක්තපූර් දිස්ත්‍රික්කයට අයත් තිබ්බස් පාර්ක් ප්‍රදේශයේ සුභෝගභෝගී නිවසක සැඟවී සිටියේදී පෙරේදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකාරිය සමග පාතාල සමාජිකයින් ඇතුළු තවත් පුද්ගලයන් සිව් දෙනෙකුද පොලිසිය භාරයට ගෙන ඇත. පෑලියගොඩ අපරාධ කොට්ටාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ගිහාන්ද සිල්වා යන මහත්වරුන් විසින් දින 3ක කාලයක් නේපාලයේ දියත් කළ මෙම විශේෂ ක්‍රියාන්විතය සාර්ථක කරගෙන තිබේ. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ නේපාල පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසියද සහාය ඇතිව මෙම මෙහෙයුම ඉකුත් සෙනසුරාදා සිට ක්‍රියාත්මක කෙරුණි. කෙහෙල් බද්දර පද්මේගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඉෂාරා සෙව්වන්දි සැඟවී සිටින ස්ථානය පිළිබඳ තොරතුරු තහවුරු කර ගැනීමෙන් අනතුරුව රොහාන් ඕලුගල මහතාගේ මූලිකත්වයෙන් මෙම වැටලීම සැලසුම් කර ඇත. ඒ අනුව කත්මණ්ඩු නගරයට ගිය ශ්‍රී ලාංකික පොලිස් නිලධාරීන් නේපාල පොලිසිය හමු වී මෙහෙයුම සාකච්ඡා කිරීමෙන් පසු ඉෂාරා සෙව්වන්දි සැඟවී සිටි සුපිරි නිවසටම යාබද නිවසේ නවාතැන් ගනිමින් විමර්ශන ආරම්භ කර තිබේ. මෙහෙයුම ආරම්භ කළ රොහාන් ඕලුගල මහතා පළමුවෙන්ම අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉෂාරා සෙව්වන්දිගේ සහායකයා වූ කෙනඩි බස්තියන් පිල්ලේ හෙවත් ජේ.කේ. බායි නැමැත්තාය. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඉෂාරා සිටි ස්ථානය නිශ්චිතව තහවුරු කර ගැනීමෙන් පසු නේපාල පොලිසියේද සහාය ඇතිව එම නිවස වටලා ඇය අත්අඩංගුවට ගෙන තිබේ. තමා අත්අඩංගුවට ගැනීමට පැමිණි සහකාර පොලිස් අධිකාරිවරයා දුටු සැනින් තෘෂ්ටිම්බෝතෝ සැකකාරිය ඕලුගල සර්යයි පවසා ඇති අතර ආ කෙල්ලේ කොහොමද යනුවෙන් ඔහු ඊට පිළිතුරු දී ඇත. තමා කවදා හෝ ඕලුගල මහතා පැමිණ අත්අඩංගුවට ගනු ඇතැයි සිතූ බව ඉෂාරා සෙව්වන්දියෙහිදී පවසා තිබේ. මාස 7ක් තිස්සේ නේපාලයේ සිරවී සිටීමෙන් තමාට ඇති වූ බවත් මෙසේ සිටිනවාට වඩා ලංකාවට යෑම සැපතක් යයි සිතුනද පොලිසියට හසු වේ යයි බියෙන් නේපාලයේම රැඳී සිටි බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ජේ.කේ. බායි විසින් ඉෂාරා සෙව්වන්දිව බෝට්ටුවක් මගින් ඉන්දියාවට රැගෙන ගොස් සති 2කට ආසන්න කාලයක් එහි රඳවා තබාගෙන පසුව දින 6ක දීර්ඝ දුම්රිය ගමනකින් නේපාලයට රැගෙන ගොස් ඇති බවය. නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ අපරාධකරුවන් වෙනත් රටවලට පැමිණවීම සිය රැකියාව කරගත් ජේ.කේ. බායි සිය සම්බන්ධතාව උපයෝගී කරගනිමින් දේශ සීමා හරහා ඇයව නේපාලයට ගෙනවිත් කත්මණ්ඩු නුවරින් කුලී නිවසක්ද ලබා දී තිබේ. ගණේමුල්ලේ සංජීව ඝාතනයෙන් පසු දින කිහිපයක් කොළඹ අවට ප්‍රදේශ කිහිපයක සැඟවී සිටි ඉෂාරා සෙව්වන්දි පසුව මතුගාම් ප්‍රදේශයටත් එතනින් මිද්දෙනියටත් පලා ගොස් ඇත. ජේ.කේ. බායි නැමැත්තා ඇය හා එක් වී ඇත්තේ මිද්දෙනියේදී වන අතර එහිදී සැඟවී සිටීමට සම්පත් මනම්පේරි නැමැති අපරාධකරුගේ සහාය ලැබුණේද යන්න ගැන පොලිසියට සැකයක් මතුවී තිබේ. ඉෂාරා සෙව්වන්දිගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී කෙහෙල් බද්දර පද්මේ කල්ලියට සම්බන්ධ තවත් අපරාධකරුවන් දෙදෙනෙකු සහ කාන්තාවක් පිළිබඳ තොරතුරු හෙළි කරගෙන ඇත. ඒ අනුව කත්මණ්ඩු නගරයේ වෙනත් ස්ථානයක සැඟවී සිටි එම තිදෙනාද අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී කෙහෙල් බද්දර පද්මේගේ කල්ලියේ ප්‍රධානියෙකු වන ගම්පහ බබා නැමැත්තා තමන්ව අත්අඩංගුවෙන් මුදා හැරීම සඳහා සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාට රුපියල් ලක්ෂ 50ක අල්ලසක් ලබා දීමට උත්සාහ කර ඇති නමුත් එම යෝජනාව ප්‍රතික්ෂේප කළේ මහතා එම අපරාධකරුවන් තිදෙනාම අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවටගත් අනෙත් කාන්තාව චාවකච්චේරියේ පදිංචි තක්ෂි නැමැත්තියක් බවත් ඇය ඉෂාරා සෙව්වන්දිගේ රූපයට බෙහෙවින් සමාන තැනැත්තියක් බවත් හඳුනාගෙන තිබේ. හෙළි වී ඇත්තේ මෙම දෙමළ කාන්තාවගේ තත්ත්ව සහ ඡායාරූප යොදා ගනිමින් ඉෂාරා සෙව්වන්දි නමින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කර ඒ ඔස්සේ ඇයව යුරෝපයට පන්නා යැවීමට සැලසුම් කර තිබූ බවය. කෙහෙල් බද්දර පද්මගේ උපදෙස් මත ජේ.කේ. බායි විසින් මෙම සැලසුම සඳහා සහාය ලබා දී ඇති අතර පද්මේ ඇතුළු කල්ලිය ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වීමත් සමග එම සැලසුම් ව්‍යාර්ථ වී ගොස් ඇත. ඉකුත් පෙබරවාරි 19 වෙනිදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුලදී ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ කෙහෙල් බද්දර පද්මේගේ නියෝගයක් මතය. පද්මේගේ කල්ලියේ න්‍යායාචාර්යවරයා ලෙස සැලකෙන හිටපු කමාන්ඩෝ සෙබළෙකු වන කමාන්ඩෝ සලිඳු විසින් නීතිඥවරයෙකුගේ වෙස්ගෙන අධිකරණ ශාලාවට පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර තිබුණි. මෙම ඝාතනයේ මෙරට මෙහෙයුම්කාරිය ලෙස ඉෂාරා සෙව්වන්දි කටයුතු කර ඇති අතර ඇයද නීතිඥවරියක ලෙස වෙස් වලාගෙන අධිකරණයට පැමිණ සිට ඇත. සති කිහිපයක් තිස්සේ කමාන්ඩෝ සලිඳු සමග එක්ව මෙම ඝාතන සැලසුම ක්‍රියාත්මක කර ඇති බවට විමර්ශනවලදී හෙළි විය. ඝාතනයෙන් පසු ඉන්දියාවට පැන යාමට මන්නාරම බලා වෑන් රථයකින් යමින් සිටි කමාන්ඩෝ සලිඳු පුත්තලම පෑලවිය ප්‍රදේශයේදී පොලිසියට කොටු වුවද ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ නැත. සංජීව ඝාතනයෙන් දින 17කට පසු ඉෂාරා සෙව්වන්දි බෝට්ටුවකින් ඉන්දියාවට පලා ගොස් ඇති බව දිවයින පුවත්පත මගින් අනාවරණය කර තිබුණි. මීට පෙර අවස්ථා කිහිපයකදීම
ගණේමුල්ලේ සංජීව අත්තනගල්ල සහ ගම්පහ අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවලදී ඔහු ඝාතනය කිරීමටද ඉෂාරා සෙව්වන්දි සැලසුම් කර තිබූ බව හෙළි වී ඇත. අත්අඩංගුවටගත් මෙම සැකකාරිය ඇතුළු පිරිස මේ වන විට නේපාල පොලිසිය භාරයේ රඳවා සිටී.